ස්පෝර්ට්ස් ඉන්ජරිස්. තරුණ පරම්පරාව අතර නිතර අහන්න ලැබෙන දෙයක් තමයි ස්පෝර්ට්ස් ඉන්ජරිස්. ඔයා ජිම් එකකට යනවා නම්, ඔයා රගර් ප්ලේ කරනවා නම්, ඔයා ෆුට්බෝල් ප්ලේ කරනවා නම්, ඔයා ක්‍රිකට් ප්ලේ කරනවා නම්, ඔයාගේ ඉන්ජරිස් කියන එක කොහොමත් නිතර හම්බ වෙන දෙයක්. කොහොමද මේ ස්පෝර්ට් ඉන්ජරි එකෙන් ගොඩ එන්නේ? ස්පෝර්ට් ඉන්ජරි එකක් ඔයාගේ බොඩි එකට විතරක් නෙමෙයි. ඒක ඔයාගේ මනසට, ඔයාගේ කොන්ෆිඩන්ස් එකට, ඔයාගේ පර්ෆෝමන්ස් එකට හැම දෙයකටම බලපාන ඉන්ජරි එකක්. මුලින්ම ඔයාගේ ඉන්ජරි එකේ ප්‍රදාහ තත්ත්වය එහෙම නැත්නම් ඉන්ෆ්ලමේෂන් එක අපි කන්ට්‍රෝල් කරන්න ඕන. ඊට පස්සේ රිකවරින් ද ෆන්ක්ෂන් ක්‍රියාකාරීත්වය නැවත යථා තත්ත්වයට පත් කිරීම සිදු කරන්න ඕන. ඊට පස්සේ රිහැබිලිටේෂන්. ඉතින් ඔයාගේ රිකවරි එකට ඔයා ආයුර්වේද වගේ මෙඩිකල් සිස්ටම් එකක් තෝරගන්නවා නම් ඇකියුට් ඉන්ජරිස් වලට ඉතා සාර්ථක ප්‍රතිකාර පද්ධති අපි ගාව තියෙනවා. මාංශ පේශිවල, පන්දනි නැත්නම් ටෙන්ඩන් වල, සන්ධි සහ අස්ථි ආශ්‍රිතව මේ සියලුම ඉන්ජරිස් වල ඉතාම සාර්ථක ප්‍රතිකාර පද්ධති ආයුර්වේද වල තියෙනවා. ඖෂධීය තෙල් ආලේප කිරීම, ඖෂධීය පත්තු සහ ස්වේදන කර්ම මේ සඳහා අපි බහුලව පාවිච්චි කරනවා. ඉතින් ඔයාගේ ඇක්ටිව් තත්ත්වයට ආයෙ ඔයාට යන්න ඕන නම්, ඔයාගේ පර්සනැලිටි එක, ඔයාගේ කොන්ෆිඩන්ස් එක නැවත ගෝ කරගන්න ඕන නම් මේ ස්පෝර්ට්ස් ඉන්ජරි එකකින් ඉක්මනට රිකවරි වෙන්න අපේ ප්‍රතිකාර පද්ධතිය ඔයාට ගොඩක් උපකාරී වෙනවා. ස්පෝර්ට්ස් ඉන්ජරි ලොකු ප්‍රශ්න නෙමෙයි. මොකද ඔයා දැනටමත් හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් ඇතුලේ ඔයා ස්පෝර්ට්ස් කරන ගමන් ඉන්නේ. නමුත් ඒ ඉන්ජරි එක නිසා තවදුරටත් ඔයාගේ පර්ෆෝමන්ස් අඩු වෙනවා නම් සහ වෙනත් රෝගී තත්ත්වවලට මේ හේතු වෙන්න පුළුවන් නම් නැවත යථා තත්ත්වයට පැත්තීම හැකි ඉක්මනින් ඔයා සිදු කරගත යුතු දෙයක් වෙනවා. මහෞෂධ ආයුර්වේද අපි ස්පෝර්ට් ඉන්ජරි රිකවරි සහ රිහැබිලිටේෂන් සඳහා ඔබට අවශ්‍ය ප්‍රතිකාර පද්ධතිය සහ උපදේශන ලබා දීම සිදු කරනවා. ඉතින් නිරෝගීකම පරම ලාභයයි ඒ රැක ගැනීම ඔයා සිදු කරගත යුතු දෙයක් වෙනවා.